හායි ළමයි, ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද vlog එක මම JLPT N4 exam එකට ලෑස්ති වුණේ කොහොමද කියලා. එතකොට මේ මම පෙන්නන්නේ exam එකට කලින් දවසේ මම ready වුණ විදිහ. ඉතින් වැඩ කරන්න පටන් ගන්නකොටම මෙයා මං ඉන්න තැනට ආවා. ඒක නිසා එයාවත් චුට්ටක් ගොරතල් කරා. ඊට පස්සේ මං අද කරන්න ඕන වැඩ ටික කොලේක ලියාගත්තා. මේ තියෙන්නේ ලිස්නින් එක පාඩම් කරන මං හදාගත්ත chart එක. ඊට පස්සේ මං N4 exam එකට ඕන කරන ලිස්නින් එක ප්‍රැක්ටිස් කරන්න ගත්තා. මේ තියන්නේ මම ලිස්නින් ප්‍රැක්ටිස් කරන ගත්ත වෙලාවෙ ඉඳන් පේපර්ස් කීපයකටම ගත්තු ලකුණු. ඊළඟට මම මේ පාඩම් කරන්න ගත්තේ ග්‍රැමර්. මම A-level Japanese පාඩම් කරන්න හදාගත්ත ෂෝට් නෝට් එකෙන් තමයි මේ N4 exam එකටත් ග්‍රැමර් ටික පාඩම් කරගත්තේ. ඉතින් මගේ පුරුද්දක් තමයි මෙහෙම කතා කර කර කාත් එක්ක හරි කියවනවා වගේ පාඩම් කරන එක. දැන් මම මේ පාඩම් කරන්න හදන්නේ මින්නනෝ නිහොංගෝ කියන පොතේ තියෙන N4 වචන. පස්සේ මම හවස N4 paper discussion එකක් බලන්න ගත්තා. ඉතින් මේක පැය 5ක වීඩියෝ එකක්. ඉතින් මට පැය 5ම බලන්න අමාරු නිසා මම පැය 3ක් වගේ බලලා නැවැත්තුවා. ඊට පස්සේ මට රසමරස තේහෙකුත් හම්බුණා. මං නිදාගන්න කලින් ආයෙමත් කංචි ටිකක් බැලුවා.
ගිහින් එන්නම්. මගේ vlog එක හොඳයි නම් අනිවාර්යෙන්ම like එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.